අපි බලමු monthly attendance කොහොමද check කරන්න කියලා. අපිට ඕනි නම් මේ ගයන්ත දිසානායකගේ මේ මාසේ එහෙම නැත්නම් කලින් මාසෙක කොපමණ දින ගණනක් ඇවිත් තියනවද? යම්කිසි දිනයක එයා වැඩට ඇවිත් තියනවද? OT කොපමණ කරලා තියනවද? එයා නිවාඩු අරන් තියන්නේ කොහොමද? මේ හැම ඩීටේල් එකක්ම check කරන්න පුළුවන්. මේ ගයන්ත දිසානායකගේ නමට ඉදිරියෙන් තියෙන more text button එක උඩ ක්ලික් කරලා මේක මේ කොළ පාටින් තියෙන්නේ මේ employee වැඩ කරපු දවස්. රතු පාටින් තියෙන්නේ day offs. නිල් පාටින් තියෙන්නේ leave day එකක්. තව ඔයාට මෙතන පහලින් total present days, total OT hours වගේ සියලුම details count වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. තව ඔයාට මෙතනින් edit කරන්නත් පුළුවන්. 18 වෙනිදා එයාට present දාන්න ඕනි නම් 18 උඩ touch කරලා mark as present button එක click කරන්න. ඒ වගේම 4 වෙනිදා absent දාන්න ඕනි නම් 4 උඩ touch කරලා mark as absent දීලා yes දීලා confirm කරන්න. ඒ වගේම 14 වෙනිදාට OT hours add කරන්න ඕනි නම් 14 උඩ touch කරලා OT hours කියලා යටින් පේන බටන් එක උඩ ක්ලික් කරලා ඕපන් වෙන pop-up එකට අදාළ OT hours ගාන දාලා add දෙන්න. ඒ වගේම day off එකක වැඩ කරලා තියෙනවා නම් එයා 16 වෙනිදා වැඩ කරලා නම් 16 උඩ touch කරලා mark as present on day off දෙන්න. එවිට ඕපන් වෙන pop-up එකේ එයා 16 වෙනිදා වැඩ කරපු පැය ගණන enter කරලා add දෙන්න. හරි, අපි දැන් බලමු පෙබරවාරි මාසයේ attendance details. ඕපන් කරන්න උඩ තියෙන calendar button එක හෝ වම් පැත්තට තියෙන arrow එක මත ක්ලික් කරන්න. මේ විදිහට ඔයාට පුළුවන් ඕනිම මාසික attendance details check කරන්න වගේම edit කරන්න.